කියලා මං හිතනවා. ඉතින් අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් දේවල් ඔයාලට බලන්න තියෙන හරිම ලස්සන vlog එකක්. අද දවසම ගොඩාක් ලස්සනයි. අද දවස ගැන කිව්වොත් අප ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමඟුල සිදු වුණු පින්බර වෙසක් පොහොය දවස තමයි අද. අද මේ vlog එකෙන් ඔයාලට බලන්න පුළුවන් අද උදේ ඉඳලා රෑ වෙනකන්ම අපි කොහොමද අපේ වෙසක් දවස ගත කළේ කියලා. vlog එක පටන් ගන්නකොට නම් මම හිතුවේ නෑ අද දවස මේ තරම් ලස්සන වෙයි කියලා. මගේ channel එක subscribe කරලා like කරන comment කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. වෙනද වගේම ගොඩාක් ආදරෙන් ඔයාලව මතක් කරනවා. ඒ වගේම මගේ videos බලන ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් ඉතින් subscribe එකත් click කරලා අපේ channel එකට එකතු වෙන්න කියලාත් මතක් කරනවා. උදේම ඇහැරලා මම නාගත්තා. ඉතින් අපි අද ටිකක් දුර ගමනක් යන්න තමයි හදන්නේ බස් එකේ. මේ තියෙන්නේ අද මගේ outfit එක. අද මම මෙන්න මේ අඳුමෙන් තමයි ගමන් බිමන් යන්න හිතන් ඉන්නේ. හරි එහෙනම් ලෑස්තිලා එන්නම්කෝ. අද ගොඩාක් සංකීර්ණ විදිහට මං අඳින්නේ පළඳින්නේ නැහැ. මොකද ඉතින් අද පන්සල් යන්නේ අන්න ඒ නිසා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ ඇඳුම අද තියෙන්නේ. ගොඩාක් හරියටම පේන එකක් නැහැ. මොකෝ ගෙදර කර්ටන්ස් එහෙම ඔක්කොම දාලා තියෙන්නේ. අපි දැන් යන්න හදන නිසා ලයිට්ස් ඔෆ් කරලා දැන් ඉතින් යන්න ළඟයි අපි. ඒ අතරේ මම ඉක්මනට මගේ බෑග් එකට ඕනි කරන දේවලුත් ලෑස්ති කරගත්තා. අපි ගෙදරින් යන්න හදන වෙලාව වෙනකොට වගේම වහින්න පටන් ගත්තා. ගොඩාක් හයියෙන් නෙමෙයි ලාවට වගේ වහින්න ගත්තා. ඉතින් අම්මා කිව්වා වැස්ස නැවතනකන් ඉඳලම අපි යන්න පිටත් වෙමු කියලා. විනාඩි 5කට විතර පස්සේ අපි යන්න පිටත් වුණා. අමුතුවෙන් ආයෙම කියන්න දෙයක් නැහැ නේ. ඉතින් පොය දවසක් කියන්නේ හරිම නිදහස්, නිස්කලංක, අමුතුම නිවිච්ච බවක් තියෙන දවසක්. මං හරිම ආසයි මේ වගේ පොය දවස් වලට. හරි එහෙනම් මම ඔයාලට දැන් කියන්නම් අපි අද කොහෙද යන්න ඉන්නේ කියලා. අපි ගෙදර කට්ටිය එකතු වෙලා බස් එකේම යන්න තීරණය කළා කඩුවෙල මහමෙවුනා අසපුවට. අපි ගොඩාක් ආසයි මහමෙවුනා අසපුවට යන්න. අපි මේ පාර කඩුවෙල මහමෙවුනාව අසපුවට යන්න තමයි හිතුවේ මේ වෙසක් පොය දවසේ. ඊට පස්සේ කොහෙද යන්නේ මොකද කරන්න කියලා ලොකු ප්ලෑන් එකක් හදාගෙන නෙමෙයි අපි ගියේ. ඉතින් එතනිනුත් පස්සේ අපි කොහෙද ගියේ මොකද කරේ කියලා බලන්න වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලාත් ඔයාලට මතක් කරනවා. හොඳින් ගිහින් ආවා කිව්වට මට නම් පොඩි අක්‍රතැබ්බ දෙක තුනකුත් සිද්ධ වුණා මේ ගමන ඇතුලේ. හරි ඒ දේවලුත් මං ඉස්සරහට ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මම කලිනුත් කිව්වා වගේම අද හරිම ලස්සන දවසක්. පාර දෙපැත්තේ හැම මල් ගහකම වගේම මල් පිරීලා පාරට නැවිලා තිබුණා. ඒ වගේම පාර දිගට දන්සල් තිබුණා. ඒ වගේම ලස්සන වෙසක් කූරු තිබුණා. ඉතින් හරිම ලස්සනයි. මේ දේවල් බලාගෙන ඔන්න ඉතින් අපි අපේ ගමනාන්තයට ආවා. ඒ වගේම මතක් කරන්න ඕනේ පන්සල ඇතුලේ කිසිම වීඩියෝ එකක් ෆොටෝ එකක් ගන්න එපා කියලා තමයි තියෙන්නේ. ඒ නිසා මම කිසිම දෙයක් ලොග් කරන්න ගියේ නැහැ.
පන්සලට යන්න කලින් පන්සලෙන් එළියේ ඉඳගෙන පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මං අන්නේ ඒ වීඩියෝ ක්ලිප් එක තමයි මේ විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඔන්න ඊට පස්සේ මං හිතන්නේ අපි පැයකට විතර වැඩියෙන් පන්සලේ ඇතුලේ හිටියා. අපි නිදහසේ බුදුන් වැඳලා පන්සලේ ටිකක් ඉඳලා තමයි ආවේ. ඒ එනකොට අපිට දන්සලක් හම්බ වුණා. මේක තමයි අද අපිට හම්බ වුණු පළවෙනි දන්සල. ඒ වගේම අපි මේ වෙනකට මුකුත් කාලා හිටියෙත් නැති නිසා අම්මා කිව්වා මේ දන්සලට යමු කියලා. ඉතින් අම්මා විතරක් නෙමෙයි අපිත් කිව්වා. මේ දන්සලෙන් අපිට හම්බ වුණා පානුයි සම්බෝලයි. ඉතින් හරිම රසයි. බොහොම හිතේ සතුටින් දන්සල දීපු අයටත් පින් දීලා අපිට හම්බ වුණු පාර්සලෙත් අරගෙන ඇවිල්ලා කන්න පටන් ගත්තා ඉතින්. ඒ දන්සලෙන් පස්සේ අපි ආයෙමත් ඔන්න ඉස්සරහට ඇවිදගෙන එන්න පටන් ගත්තා. මේ එනකොට අපිට ලස්සන තොරණක් හම්බ වුණා. හරිම ලස්සන තොරණක්. මේක රෑට ලයිට්ස් දැම්මම තවත් ලස්සනට අනිවාර්යෙන්ම තියෙන්න ඇති. රෑට ලස්සනට පේන තොරණකුත් මං ඔයාලට වීඩියෝ එක ඉස්සරහට පෙන්නන්නම්. මෙතන මොනවද මන් දන්නේ මල් වගේක් තිබිලා අපේ අම්මත් අරගත්තා. එතනිනුත් පස්සේ අපි එනකොට අපිට හම්බ වුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් හරිම ආසාවෙන් තමයි මේ දන්සලට නම් අපි හැමෝම ගියේ. මොකද කියනවනම් මේ වෙලාවේ හරිම අවුව රස්නේ. ඉතින් අයිස්ක්‍රීම් එකක් ඒ වෙලාවේ හැටියට හරිම වටිනවා. අපි යන්න ගත්ත පොලිමට. පොලිම හරිම දිගයි. අපි පොලිමට එකතුලා විනාඩි 2-3ක් යනකොට අපේ පිටිපස්සෙන් තව ලොකු පොලිමක් හැදිලා තියෙනවා. ඉතින් ඒ තරම් මේ දන්සලට ගොඩාක් ලොකු පොලිමක් තිබුණා. හැබැයි ගොඩාක් වෙලා පොලිමේ ඉන්න උනේ නැහැ. ටට්ටක් ගාලා පොලිම ගියා. අපි පොලිමේ ඉන්නකොට අපේ අක්කයි අපේ චුටි නංගි හොන්දට පුටු දෙකක ඉඳගෙන. ඔන්න කොහොම හරි අපි දන්සල තියෙන තැනට ලං වුණා. හරිම සතුටුයි. මොකද අපි තව සුළු මොහොතකින් අයිස්ක්‍රීම් එකක් කන්න යන නිසා. හරි ඔන්න ඉතින් අයිස්ක්‍රීම් එකක් හම්බුණා. එකක් නෙමෙයි දෙකක්ම හම්බ වුණා. ඉතින් හරිම සතුටුයි. අයිස්ක්‍රීම් දෙකක්ම මට හම්බ වුණා. ඉතින් ඔන්න ඔය විදිහට ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකත් ඉතින් රස බලන්න පටන් ගත්තා. හරි මම කලිනුත් කිව්වා වගේම අපිට කඩුවෙලට ආවට පස්සේ හරියටම මොකක්ද කරන්න කියන එක ගැන ලොකු ප්ලෑන් එකක් තිබුණේ නැහැ. කොහොම හරි ඉතින් මේ පාරේ අපි ආයෙම දිගට ඇවිදගෙන ගියා. මොකෝ අක්කා කිව්වා මේ ළඟ දන්සලක් තියෙනවා කියලා. ඒ නිසා ඉතින් අපි ඇවිදගෙන ගියා. ඊට පස්සේ අපිට හම්බ වුණා මෙන්න මේ දන්සල. මේ දන්සලෙත් ටිකක් පොලිම තිබුණා. අපිට මේ දන්සලෙන් කඩල තමයි හම්බ වුණේ. ඉතින් හරිම පින් සිතැතිව අපි කඩල පාර්සලෙත් අරගෙන ආයෙමත් මේ පාරෙම අපි ඉස්සරහට යන්න පටන් ගත්තා. අපි මේ යන්නේ කොහෙටද කියලා කිව්වොත් දැන් බියගම කියන පැත්තේ තමයි අපි දැන් මේ දිගට ඇවිදගෙන යන්නේ. තම්නේල් එක නිසා දැන් ඉතින් ඔයාලට හිතන්න පුළුවන් ඊට පස්සේ අපි කොහෙටද යන්න ඇත්තේ කියලා. හරි කොහොම වුණත් කඩල දන්සලට පස්සේ ඒක පහු කරගෙන ඇවිදගෙන යනකොට අපිට හම්බ වුණා බත් දන්සලක්. දන්සල ළඟම පන්සලකුත් තිබුණා. ඉතින් අපි මේ දන්සල ළඟට එනකොට හරියටම වෙලාව 1ට විතර ඇති. මේ පන්සලේ බණක් පටන් ගත්තා. ඒ හාමුදුරුවෝ කිව්වා හාමුදුරුවෝ පැයක් විතර බණ කියන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් පැයක් ගියට පස්සෙත් අපි හිටියේ බත් දන්සලේ පොලිමේ. ඒකෙන් එක හොඳක් වුණේ ඉතින් දන්සල් පොලිමේ ඉන්න ගමන් අපිට බණ ටිකකුත් අහන්න පුළුවන්කම ලැබුණා. මම කිව්වනේ මට පොඩි අතරපැද්දයක් වුණයි කියලා. ඉතින් මේ පොලිමේ පැයකටත් විතර වැඩිපුර හිටාගෙන ඉන්න උන නිසා අවුවත් ගොඩක් සැරයි. ඒ නිසා ඉතින් මට චූටි කලන්ත ගතියක් වගේ ආවා. ඒක නිසා චුට්ටක් විතර මාව අවුල් වෙලා හිටියේ.
ඔන්න ඊට පස්සේ අපි තීරණය කරා අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. මේක තමයි අද දවසේ අපි යන අන්තිම තැන. අපි හිතුවා කැලණි පන්සලට යන්න ඕනේ කියලා. මේ වෙනකොට හවස 3 විතර වෙලා තිබුණේ. පාරේ හොඳටම ට්‍රැෆික් එක නිසා අපි හිටපු තැන ඉඳලා කැලණි විහාරයට පැය භාගයක විතර දුරක් තමයි පෙන්නුවේ. හැබැයි අපිට විනාඩි මං හිතන්නේ 45ක් 50ක් විතරම ගියා විහාරයට යන්න. මොකද පාරේ හොඳටම ට්‍රැෆික්. පේනවනේ මේ වෙලාවේ මට නම් හරිම මහන්සියි. කොහොම වුණත් ඔන්න ඉතින් අපි දැන් කැලණි විහාරේ ළඟට ඇවිල්ලා ඉන්නේ. මට මේ මහන්සි කිව්වට විහාරේ ඇතුළට ගිහිල්ලා ආපහු එනකන් ඒ මහන්සි කිසි දෙයක් මට දැනුනේ නැහැ. හැබැයි ආයේ ගෙදර එන්න බස් එකට නැග්ගාම තමයි මට ආයෙමත් අර අසනීප ගතිය දැනෙන්න පටන් ගත්තේ. ඔයාලත් දන්නවා ඇති මේ පාර ටීවී දෙරණ එයාලගේ පෝය විකාශය කරන්න තෝරගෙන තිබුණේ කැලණි විහාරය. පන්සලේ ඇවිදින අතරතුරේ ඉතින් ටීවී දෙරණත් අපි බලාගෙන තමයි ගියේ. සමහර ප්‍රෝග්‍රෑම්ස් තිබ්බා අපි ටීවී දෙරණ නිවේදකයන්වත් දැක්කා. ඉතින් හරිම සතුටුයි. ඒකත් හොඳ අවස්ථාවක් කියලා මම දකිනවා. ඒ වගේම අද කැලණි විහාරයට ගොඩාක් ලොකු සෙනගක් ඇවිල්ලා ඉන්නවා කියලා අපි දැක්කා. ඔයාලටත් පේනවනේ මම තවත් ඉස්සරහට ගන්න ක්ලිප්ස් වලින් ඔයාලට ඒක තවත් හොඳට බලා ගන්න පුළුවන් වෙයි. මං කලිනුත් මතක් කරා වගේම ඔන්න ඔයාලට පේනවනේ ටීවී දෙරණෙන් එයාලගේ පෝය විකාශනය කරගෙන යනවා. මේ අතරේ දීවා කියන බ්‍රෑන්ඩ් එකෙන් නිල් මහනෙල් දන්සලක් දීලා තියෙනවා. අපිත් ඒ දන්සලෙන් ගිහිල්ලා මල් අරගත්තා. ඉතින් හරිම සතුටුයි. ඒත් එක්කම මෙන්න මෙතන ලංකස්සෝයි වලිනුත් දන්සලක් දෙනවා. මේ විදිහට විහාරයේ පහළ මළුවේ පහළ කොටසේ දන්සල් කීපයක්ම ක්‍රියාත්මක වුණා. නිල් මානෙල් මල් දන්සලෙන් මලුත් අරගෙන අපි කැලණි විහාරේ වඳින්න යන්නයි දැන් මේ හදන්නේ. සෝවාන් සකදාගාමී මේ තැන මිහිපිට දිව්‍ය ලෝකයක් වගේ කියලා කිව්වොත් ඒක හරි නේද? මට නම් මේ තැන හරිම සුන්දරයි. අද සෙනග වැඩි නිසා මෙතන තියෙන නිස්කලංක බව ටිකක් අඩු වෙලා තිබුණත් මෙතන තියෙන සුන්දර බව නම් චුට්ටක්වත් අඩු වෙලා නැහැ. මේ හඳුන් කුරු සුවඳ මුළු පන්සල පුරාම තියෙන නිසා එක හරිම නිදහස් බවක් සැහැල්ලු බවකුත් හිතට අරගෙන එනවා. බුදුහාමුදුරුවන්ගේ තියෙන විශේෂත්වය ගැන හිතලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. කතා කරලා අවසන්
කැලණි විහාරය කියන්නෙම බෞද්ධයන්ට ගොඩාක් වැදගත් වෙන පූජනීය ස්ථානයක්. මේ පූජනීය ස්ථානයත් එක්ක බැඳුණු ලස්සන වගේම වටිනා කියන ඓතිහාසික පුවත් ගොඩාක් තියෙනවා. ඒ හැම දෙයක්ම කියන්න මම මේක අවස්ථාවක් කරගන්නේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක බලන ඔයා මේ ගැන ගොඩාක් දේවල් දන්නවනම් ඔයා දන්නේ චූටිම දෙයක් වුණත් කමක් නැහැ. අනිත් අයටත් කියවන්න දැනගන්න යටින් කමෙන්ට් එකක් විදිහට ලියන්න අමතක කරන්න එපා. මේ වෙනකොට හවස 4:00 විතර පහුවෙලා තිබුණේ. ඒ වගේම පන්සල ඇතුලේ නැලිබන් කිරිවෙතින් කිරි තේ දන්සලක් දෙන්න පටන් අරගෙනත් තිබුණා. ඔන්න ඔය විදිහට කැලණි විහාරෙත් වැඳගෙන අපි ආයමත් එන්න පිටත් වුණා. ඔයාලට මේ පේනවා වගේම ලොකු සෙනගක් මේ වෙනකොටත් පන්සල් භූමියේ ඉන්නවා. ඒ වගේම මේ පන්සල් භූමියේ ගොඩක් දන්සල් තිබුණා. තව එක එක කෑම ಜಾති, තව චූටි ළමයිට ගන්න සෙල්ලම් බඩු මේ හැමදේමත් තිබුණා. ලස්සන පහන් කූඩු තරඟයකට ලෑස්ති කරලා තියෙනවා අපි දැක්කා. හැබැයි ඉතින් අපිට ඒක බලන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒත් එක්කම තවත් සුවිශේෂී දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඒ තමයි මෙන්න මේ තොරණ. හරිම ලස්සන දැවැන්ත තොරණක් කැලණි විහාරයේදී දැක ගන්න පුළුවන්කම තියෙන. මේ තොරණත් හරිම ලස්සනට තියෙන ඇති රැට ලයිට් දැම්මහම ඉතින් ඒ වෙනකන් අපිට ඉන්න හැකියාවක් නැහැ කොහෙත්ම. මොකද මේ වෙනකොටත් හවස 5 ලං වෙලා තියෙන්නේ. අපි මේ වෙනකොට ගෙදර යන්න බස් එකකට නගින්න ඕනේ. මේ වෙනකොට මේ පාර නම් හරිම කලබලකාරී. මොකද ලොකු ට්‍රැෆික් එකකුත් තිබුණා. දැන් ඉඳන් ඉතින් මම ඔයාලට පෙන්නන්නේ අපි එන ගමන් අතරමඟදී දැකපු දේවල්. මේ තියෙන්නේ ඒකෙන් අන පළවෙනිම දේ. මේක තිබුණේ අර මම ඔයාලට කලින් පෙන්වන ඉඳන් අපි පාලමක් උඩින් ගියා. අන්නේ එතනම තමයි මේ. මේ වෙනකොට වහින්න පටන් අරන් තිබුණේ ලාවට පොදයක් ගියා. ඒ වුණාට ඒක ටිකක් හයියෙන් වහින්න පටන් ගත්ත ටිකක් පහ වෙනකොට. මේ නිර්මාණය හරිම ලස්සනයි. ඉතින් මේ වෙනකොට ටිකක් හවස් වෙලානේ. දැහි අඳුරකුත් තිබුණා වුණාට පරිසරයත් හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවනේ. මම ඔයාලට උදේ කිව්වා වගේම අර මල් පිරීලා පාරට නැවිලා තියෙන ඒ ලස්සන පාර මේ වෙනකොට ලස්සනම ලස්සන ලයිට් වලින් හැඩ වෙලා තිබුණේ. පාට වෙසක් කූඩු, බකට්, බල්බ් වැල් මේ හැම දෙයකින්ම පාර දෙපැත්ත හරිම ලස්සනට සැරසිලා තිබුණා. මේ තියෙන්නේ අපි දැකපු ඔන්න ලස්සනම ලස්සන තොරණක්. බස් එකේ එන ගමන් තමයි ඉතින් මේක බලන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම ඔයාලටත් මම පෙන්නන්නම්. බලන්නකෝ මේ අහසේ ලස්සන මේ වලාකුළු වලට පිටිපස්සෙන් වෙසක් හඳ තමයි තියෙන්නේ. ඊට පැය කීපයකට පස්සේ අපි ගෙදරට ආවා. දැන් තව ටිකකින් ඔයාලට මම පෙන්නන්නම් අපේ ගෙදර කොහොමද වෙසක් එකට හැඩ වුණේ කියලා.
මේ ගෙදර එනකොට නම් මට හොඳටම මහන්සි ලොකු ඔලු කැක්කුමකුත් මට හැදිලා තමයි තිබුණේ. ඉතින් ඕන එකක් වෙන්න කියලා නාගෙන ඊට පස්සේ ෆ්‍රෙෂ් අප් වෙලා ඇවිල්ලා තමයි මම මේ ඔයාලත් එක්ක ආයෙම එකතු වෙලා තියෙන්නේ. මේ ඔයාලට පෙනෙන පොත මහමෙවුනාවෙන් තමයි අරගත්තේ. අපි අද ගිහපු පන්සලෙන්. ඒක ඒ වෙලාවේ මට ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් දාන්න බැරි වුණා. ඒ නිසා මට මතක් වුණා මේක ඔයාලට පෙන්වුවේ නැහැ කියලා. පොත තාම මම කියෙන්නේ නැහැ. අනිවාර්යෙන් මම මේක කියවන්න ඕනේ. මේ වගේ තමයි ඉතින් පොත තියෙන්නේ. අද vlog එක ටිකක් දිගයිනේ. ඉතින් ඔයා තාමත් මේ vlog එක අවසන් වෙනකම්ම බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩක් ආදරේ කියලා කියන්න ඕනේ. ඉතින් දැන් අපි යමු අපේ ගෙදර වෙසක් බලලා එන්න. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස මට මතක ඇති කාලේ පුංචිම කාලේ ඉස්සෙල්ලාම රෑට වෙසක් කූඩුවක් ලයිට් එක්ක දැකපු ඒ පළවෙනි වතාව අදටත් තාම ඒ විදිහටම මට දැනෙනවා. ගෙදරින් එළියේ කොයි තරම් ගිහින් වෙසක් බලලා ආවත් ගෙදර තියෙන වෙසක් කූඩුවේ ලස්සන තමයි හොඳටම හිතට දැනෙන්නේ. වෙනද වගේම අදත් මගේ vlog එක බලන්න එකතු වුණාලා හැමෝටම ආයෙත් ගොඩාක් ස්තුතියි. එහෙනම් අදට ගෙන් එන්න තමයි මේ හදන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යහපත් හෙට දවසක් උදා වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම සුපින්බර පින්වත් සුබම සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා.